දැන් අපේ රටේ පාසල්වල දරුවන්ට හිංසා පීඩා කරන එක සම්බන්ධව 2016 අංක 12 තිබිච්ච චක්‍රලේඛයේ ආයිත් කරලියට ඇවිල්ලා තියෙනවා. ඒ தත්ත්වය හොඳයි. දැනුවත් වෙන්න ඕනේ මේ දරුවන්ට පාසල් තුලදී හිංසා පීඩනයන්ට දරුවෝ ලක් විය යුතු නැහැ කියන එක රජය විසින් පෙන්වලා දෙන එක හොඳයි. නමුත් මෙතන ඇත්ත වශයෙන්ම මේ කරුණ සමබර වෙන්න ඕනේ. මොකද දැන් විදුහල්පතිවරුන්ට විනයබාර ගුරුවරුන්ට මේ වගේ අවස්ථාවක අත්වෙන ඉරණම මොකද්ද? අපි අද අත්දකිනවා විදුහල්පතිවරු නිරන්තරයෙන් අධිකරණවල විත්තිකූඩුවට නගිනවා මූලික අයිතිවාසිකම් නඩුවල පැටලෙනවා. එතකොට ඒ තත්වයේ තුල මේ වගේ විනය විරෝධී ක්‍රියා පාසලක් තුල වෙද්දී විදුහල්පතිවරුන් කටපියාගෙන පසුබෑමකට ලක් වෙලා ඉන්න ඕනේ. ඉතින් ඒ තත්ත්වය සමාජයට හොඳ පණිවිඩයක් දෙන්නේ නැහැ. මොකද අපි දකිනවා සෝෂල් මීඩියා වල පාසල් යුනිෆෝම් ඇඳගත්තු ළමයි මහා මග පාසල් පන්ති කාමර ඇතුලේ තඩිබා ගන්නවා. පාසල් ගැහණු ශිෂ්‍යෝ පවා කොණ්ඩවල් වලින් ඇදගෙන පහර දීම් කරගන්නවා. ඉතින් මේ தත්ත්වය මොකද අපේ රටේ විනය හදන්න බෑ නීති රීති නැතුව. අපි හෙල්මට් එක ඔළුවේ දාගෙන යන්නේ නැහැනේ ට්‍රැෆික් පොලිස් ට්‍රැෆික් බයිසිකලයක් දැක්කොත් තමයි හෙල්මට් එක දාගන්න නැත්නම් හෙල්මට් එක අතේ තියන්න යන්නේ. ඉතින් මෙබඳු රටක යුරෝපයේ දියුණු රටවල වගේ පාවිච්චි කරන ක්‍රම පාවිච්චි කරලා කොයි ආකාරයකින්වත් මේ කරුණු සමබරව පවත්වාගෙන යන්න බෑ. අන්න ඒ නිසා අපේ බලධාරීන් අපේ රටේ පාසල් තුලට යම්කිසි ආකාරයක විනය ගැන බලන්න වෙනම කමිටුපත් කරලා මේ දරුවෝ ඇයි මෙහෙම හැසිරෙන්නේ? මේ දරුවෝ පාසලට මත්ද්‍රව්‍ය ගෙනත්ද? මේ දරුවෝ පහර දී ගන්නේ ඇයි? මේ දරුවා පන්ති කාමරේ ඩෙස්ක් එක උඩ ඔළුව තියන් ඉන්නේ ඇයි? මේවා සොයලා බලලා ඒ ගැන නිරීක්ෂණය කරන්න වෙනම යම්කිසි ආකාරයක කමිටුවක් හොපත් කරන්න වෙයි. මොකද එහෙම නැති වුණොත් අපේ රටේ පාසල් පද්ධතිය කොහොමවත්ම පවත්වාගෙන යන්න බැරි වෙනවා. විදුහල්පතිවරුවත් විනයබාර ගුරුවරුවත් මේ තත්ත්වය යටතේ මං හිතන්නේ පාසලේ දරුවන්ගේ විනය හදන්න සූදානම් වෙන්නේ නැහැ. ඒක මහා සමාජ ඛේද වාචකයක්. අපි කොයිම අවස්ථාවකවත් මේ ඇත්තටම මේක හරියට පිට රටක තියෙන ඇපල් ගෙඩියක් ගෙනල්ලා අපේ රටේ හිටවන්න හදනවා වගේ වැඩක්. ඒ හින්දා මම මේ පිළිබඳව දන්න මේ පිළිබඳව වගකීම තියෙන බලධාරීන්ට මේ පුංචි පෙන්වා දීමක් කරන්නේ මේ தত্ত্বය බරපතලට කරුණකට හැරෙන්න කලින් යම් කිසි මැදිහත් වීමක් කරන්නයි කියලා.